මනුසත් භවයේ අගය පහදන සුමధుර විරිදු බණ චින්තාව. අපාය භය. මේ භයංකාර ඝෝරතර සංසාරයේ අරුතක් දැකිය නොහැක්කේමය. පංචකාමයට ඇති තණ්හාව නිසාම සියලු ලෝක සත්වයෝ මේ තිරක් නොමැති සංසාරයේ නිමක් නොමැති දුක්ඛ දෝමනස්ස උසුලමින් ජාතියෙන් ජාතියට ගමන් කරන්නෝය. ඒ අතර පංචකාමය සතු කර ගැනීමට ඇති නොතෙත් ආශාව නිසාම බියකරු දස අකුසලයේ පවා නිරත වෙමින් මරණින් පසු බිහිසුණු දුක් සහිත සතර අපායේ ඉපිද අනන්ත දුක් ගිනි උරුම කරගන්නෝද බොහෝය. තුන්ලොව සියලු සත්වයන්ට අග්‍රමාණික්‍යය වූ ලෝතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලොවට දේශනා කළා වූ චතුරාර්ය සත්‍යය ධර්මය අසා ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්නා නුවණැති සත්පුරුෂයෝ දහම් අවබෝධය නිසා සියලු පාපයෙන් වැළකී භයංකාර සතර අපා දුකින් මිදී යන්නාහ. මනුසත් භවයේ අගය පහදන මේ අරුත්බර විරිදු බණ චින්තාවට සවන් දී ඔබ තුලත් දෙලොව වැඩ පිණිස අපාය භය ඇති කර ගැනීමට වෑයම් කරන්න. එක්දහස් නවසය 80 දශකයේ මුල භාගයේදී සයිබීරියාවේ කොළ අර්ධද්වීපයේ පිහිටි අති ගැඹුරු ස්වාභාවික ලිංකුහරය තුළ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් දියත් කළ රුසියානු විද්‍යාඥයන් පිරිසකට දිනක් සිය කැණීම් අතරතුර නොසිතූ අන්දමේ බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. Now I've got a clean copy of it now and I warn you this could scare you. Here's the email. Dear Art Bell, I just recently began ගැඹුරු ලිංකුහරයේ සිට තවත් කිලෝමීටර් 14ක් පමණ පෘථිවි අභ්‍යන්තරය වෙත උෂ්ණත්ව සංවේදක උපකරණ හා ශුද්‍ර තරංග සංඛ්‍යාත මයික්‍රොෆෝන යොමු කළ විද්‍යාඥයෝ ඒවායෙන් ලැබෙන දත්ත පිළිබඳ මහත් අවධානයෙන් පසු වූ මොහොතක මේ බියකරු සිදුවීමට මුහුණ පෑහ. උෂ්ණත්ව සංවේදකයේ අගය ෆැරන්හයිට් අංශක 2000 ලෙස සටහන් වන විට එවැනි අධිකතර උෂ්ණත්වයක් හමුවේ එම උපකරණ කිසිවක් ඉතිරි නොවන බව ඔවුනට වැටහිණි. එහෙත් උපකරණ සියල්ල විනාශයට පත්වීමට පෙර ඉන් එක් ශුද්‍ර තරංග සංඛ්‍යාත මයික්‍රොෆෝනයකට ග්‍රහණය වූ කිසියම් ශබ්දයක් තත්පර 30ක පමණ කාලයක් තුල පටිගත කර ගැනීමට ඔවුනට හැකිවිය. පසුව එම ශබ්දය ශ්‍රවණයෙන් ත්‍රාසයට හා කම්පාවටපත් විද්‍යාඥයෝ එම ලිංකුහරයේ සිදු කළ ගවේෂණය වහාම අත්හැර දැමීමට තීරණය කළහ. To those who discounted the Siberia sounds from Hell's story, it is true, and I for one wish it wasn't. අධිකතර උෂ්ණත්වයකින් දැවෙන මිනිසුන් මිලියන ගණනක් මහත් වේදනාවෙන් නඟන ශෝචනීය විලාපයකට සමාන මෙම බිහිසුණු විලාප හඬ සයිබීරියන් හෙල් යනුවෙන් ප්‍රකට එම ගැඹුරු ලිංකුහරය තුළින් එදා ඔවුනට අසන්නට ලැබින. A better copy to you, and I warn you, what you are about to hear is very disturbing indeed. සොපින්බර දවසක් පින්වත් මිනිසුනි මනුසත් භවයේ අගය පහදන සුමధుර විරිදු බණ චින්තාව අපාය භය
ලොව සීලෝ මීන ගුණහිමි අපාමන සවුනුවනින් සව් සතම නිවාලන බුදුහිමි නමදිමි දිවිය තුරාමම නිවනින් සැනසී විඳිමි සුවේ ආම දහම් ඔසුව සාම කිසිවක් නැත්තේ දහමින් සුව වෙයි සැමදොස් චිත්තේ දහම් දකින ආය බුදුහිමි දැක්කේ දහම රකින ආය දහමින් රැක්කේ මුදුගුණයෙන් හාද අගතෙන් ගන්නේ බුදුපුතු හින්දායි සසුන රැකෙන්නේ සංගරුවනයි අප පිහිටට ඉන්නේ කලන ඇසුර ලැබ නිවන් දකින්නේ වැඳ වැඳ මේ තුන් රුවන රකින්ටයි බුදුහිමි පෙන් වූ යහමග යන්ටයි අවිදු අඳුර බිඳ නිවන් දකින්ටයි මතු දිනයක නිවනින් සැනසෙන්ටයි පින්වත් මිනිසුනි මේ තිලවග අමාමෑණී මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න එක්තරා දවසක් එදා සැදෑ යාමේ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ වැඩවුන් තථාගත බුදු පියාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා අමතා මේ විදිහට දේශනා කරනවා. එක ළඟ ඇති ගෙවල් දෙකක් මැද ඇස් ඇති පුරුෂයෙකි ගෙවල් අතර සිදුවෙන දෙය තතු විලසින් ඔහු දකිති. එලෙස ලොවේ උපදින මිය දෙන සතුනගේ තතු දකිමි මියන උපන තැන් ගැන සවුනුවනින් දුටු දේ කියමි. මහණෙනි දොරවල් සහිත ගෙවල් දෙකක් එක ළඟ තිබෙනවා. මේ ගෙවල් දෙක මැද ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා. මේ පුරුෂයාට මේ ගෙවල් දෙකට ඇතුළු වෙන සහ පිට වෙන සත්වයන්ව හොඳින් පෙනෙනවා. අන්න ඒ වගේ සත්වයා මරණින් නික්මිලා ඊළඟ භවයට පැමිණෙන ආකාරයත් ඒ සත්වයා මරණින් පසු කර්ම විපාක අනුව සුගතිගාමී හා දුගතිගාමී වන හැටිත් මිනිස් ඇස ඉක්ම වූ දිවැසකින් හා නුවණකින් මම දකිනවා. ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ අන්න ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. සිත කය වචනය පිරිසිදු බව වෙයි සුගතියට පාර. සිත කය වචනය පිරිහුණු අයයයි දුගතියට නෑර. සිත කය වචනය සංවර කෙරුමයි නිවනටද පාර. මහණනිමය බිහිසුණු සසරෙකි දුක් ගිනි දෙන අසාර.
සිත කය වචනය වරදාගෙන ලොව පව් කළ ඇත්තෝ මරණින් පසු කිසි කලෙකත් සැනසීමක් නම් නැත්තෝ මෙලොවද උන් දුකෙහි ගිලි දිවියද වනසාගත්තෝ මරණින් පසු සතර අපායේ උපතද ලැබගත්තෝ සතර අපායෙන් බිහිසුණු අපාය නිරයයි මහණනි නිරයේ උපන්නොත් සතුනට හිමිවන්නේ නිරතුරු ගිනි මිනිසත් භවයක් ලැබගෙන එයි මහරුත නොදත් පවිනි නිරසත්වයෝ කල්ප ගණන් උහුලති දුක් ගිනි මහණනි කරනා කලටය හැම සුව විඳිනා කල එය ගින්නක් පවටම ලැදි ජනයා හට මරණින් පසු නැත නින්දක් ලැබගන්නට ගොස් කාමයේ නිම වී යන රස බින්දක් නිරයේ උපන්නොත් මහණනි හිමි වේ දුක් ගිනි කන්දක් නිරයේ උපන්නොත් මහණනි හිමි වේ දුක් ගිනි කන්දක් මහණෙනි සිතකය වචනය පිරිසිදු ආකාරයට පවත්වපු කෙනා මරණින් පසු සුගතියේ උපදිනවා. සිතකය වචනය අපිරිසිදු ආකාරයට පවත්වපු කෙනා මරණින් පසු දුගතියේ උපදිනවා. යම් සත්වෙක් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්ප්‍රප්පලාපය, දැඩි ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය යන දස අකුසලයේ නිරත වෙමින් ඉන්න කාලෙක කලුරිය කරොත් බොහෝ විට ඔහු මරණින් පසු නිරයේ නිරිසතුන් අතර උපදිනවා. නිරයේ ඉපදුනාම මෙපමණකයි කියන්න බැරි තරම් බිහිසුණු දුක්ඛස්කන්ධයක් ඒ සත්වයන්ට උහුලන්න සිද්ධ වෙනවා. ලෝතුරු බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ සර්වඥතා ඥානයෙන් දුටුව දහම් කරුණු එකින් එක පහදා දෙමින් ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට දේව දූත සූත්‍රය දේශනා කරනවා. යම රජු හමුවට අල්ලාගෙන ඇවිදින් නිරිසතාව විමසයි ඔහුගෙන් නිරයට එන්නට මුල් කුණු කතාව. විමසන කරුණට පිළිතුරු දෙන්නට බැරිවන වතාව නැත ගැලවීමක් දඬුවම් දැඩි වෙයි දහසක් වතාව. යුස්මත තොප දුටුවේ නැතිද උපන් ලදරුවන් මී මත යුස්මත තොප දුටුවේ නැතිද මහලුව ඇති උන්මෙදියත යුස්පත තොප දුටුවේ නැතිද ලෙඩෙන් පෙළෙන යුරු සවුසත යුස්පත තොප දුටුවේ නැද්ද මරණය හිමි වූලෝ සත උපනා හැම සතුන් ලොවේ ලෙඩින් දුකින් බැට කන්නේ සියලු සතුන් මොහොත මොහොත මහලු වියට එළඹෙන්නේ මහලු වියෙන් මරණය වෙත පියෙන් පියට ගාටන්නේ එබඳු ලොවක උපන් තොපට නැතිද එතතු වැටහෙන්නේ නිරපල්ලන් විසින් තමන් හමුවට රැගෙන එන නිරසත්වයාගෙන් යම රජු පංච දේවදූතයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා ප්‍රශ්න කරනවා. සයනය කරන ලදරුවා, දුක් විඳින මහල්ලා, ව්‍යාධීන්ගෙන් පීඩා විඳින රෝගියා, නරක් වූ මලමිනිය යන දේවදූතයන් තොප එදා දුටුවේ නැතිද? ලදරුවෙකු ලෙස උපන් තොපත්
ඒ තත්ත්වයන් ඉක්මවා නැති බව දුටුවේ නැතිද? තොපත් මහලු වී ලෙඩ වී මරණයට පත්වන බව සිතුවේ නැතිද? වරද කරන උන් ලෝකේ රජ උදහස් ලැබ නැසුනේ දෙතිස් වදය විඳ අතපය කැබැලිව ගොස් පන සිඳුනේ ඒ බව දුටුවත් නෑ තොප වරදට ඉන් බිය සැදුනේ පවට බිය නොවූ තොප අද නිරගිනි දැල්ලෙනි වැසුනේ වරද කරන විට අනුනට තමා ගැනම තොප සිතුවේ අනෙකා වැනසීමේ තත් තමාගේ සුව තොප පැතුවේ කරනා කල පව මිහිරිය විපාකයත් තොප සතුවේ පව් කළ තොප නැතිද එදා නිරයක් ඇති බව සිතුවේ පව් කළ තොප නැතිද එදා නිරයක් ඇති බව සිතුවේ වැරදි කොට පව්කම් කොට රාජ උදහසට ලක්වී රාජ දණ්ඩනයට ලක්වී මිනිසුන් දෙතිස් වදය ඇතුළු නොයෙක් වදබන්ධනයට ලක්වන ආකාරය දුටුවේ නැතිද? වැරදි කළ පව්කම් කළ තොපටත් දඬුවම් හිමිවෙන බව සිතුවේ නැතිද? මේ පව්කම් තොපගේ මෑණියන් පියාණන් සොහොයුරන් ඥාති හිතවතුන් විසින් කරන ලද ඒවා නොවේ. තොප විසින්ම කරන ලද ඒවා. ඒ නිසා මෙහි විපාකත් තොප සතුයි. මටත් මේ ලෙස වේ කියා යුස්මත තොප සිතුවේ නැතිද? කුසල් කළොත් සුගතිය හිමිවන බව තොප දුටුවේ නැතිද? තමන් කරපු පව්කන්දෙන් ගැලවීමක් පැතිය හැකිද? මේ නිරයේ කිසි කාලෙක තොපට සැපක් ලැබිය හැකිද? දේවදූතයෝ ඇවිදින් කතා කළත් තොපට එලෙස ජරා වෙලා වෙනසෙන මුත් මේ කය පරඬලක් විලස දුකින් රොවින් පෙළෙන කයක් පිනවන්නට ගොසින් නොලස කරගත් කුසලයට තොප දඬුවම් ලද යුතුයි විගස කරගත් කුසලයට තොප දඬුවම් ලද යුතුයි විගස මේ විදියට ප්‍රශ්න කරලා යමරජු නිහඬ වෙනවා. පින්වත් දරුවනි, ඒ අනාථ නිරසත්වයාට නිරයේ දඬුවම් නියම වෙන්නේ අන්න එතන ඉඳලා. තථාගත බුදු පියාණන් වහන්සේ දේවදූත සූත්‍රයේ පෙන්වලා දීලා තියෙන ආකාරයට මෙන්න මෙහෙමයි නිරයේ දඬුවම් දීම ආරම්භ වන්නේ. අහලා බලන්න. මේ වගේ බෙහෙසුණු දඬුවම්, මේ වගේ වදබන්ධන මොන සත්වයකටවත් උහුලන්න පුළුවන්ද කියලා. පංචවාදය නම් බිසුණු දුක්ගිනි විඳිමින් නිරයේ දුක ඇරඹෙනවා. රත් කළයා උල් අත්වල පාවල පපුවේ ගසමින් පදගෙන දෙනවා. ගිනිගත් පොළොවේ සතපා මුළු ඇඟ තියුණු සැතින් සැස දුක පමුණනවා. උඩුකුරු යටි කුරු කරමින් අඟ පාස ගද සීද දමමින් දඬුවම් දෙනවා. කම්පල අනුවම යලි යලි නිරකාය වැඩි වැඩි ඇවිදින් දුක වලදනවා. වැඩෙනා තරමට ඇඟ මස් සිඳිමින් නිර
නිරපාලකයෝ දුක්ගිනි දෙනවා රථයක අමුණා ගිනිගත් පොළොවේ ඔබ මොබ පාගමනින් ගෙන යනවා දිලිසෙන ගිනි දැල් සහිත වූ අංගර කන්දට නංවා දඬුවම් දෙනවා දිලිසෙන ගිනි දැල් සහිත වූ අංගර කන්දට නංවා දඬුවම් දෙනවා මෙන්න මේ විදියට නිරපල්ලු අර අනාථ නිරසත්වයාට දඬුවම් දීම ආරම්භ කරනවා. මුලින්ම අත්වල පාවල පපුවේ රත් කළ යකඩ උල් ගසනවා. ඊළඟට ගිනි පොළොවේ දිගා කරවලා තියුණු ආයුධ වලින් ඇඟ සහිනවා. රථයක බැඳගෙන රත්තුරු යකඩ පොළොවේ ඇවිද්දවනවා. ඊළඟට දිලිසෙන ගිනිදැල් සහිත මහා භයානක අංගාර පර්වතයට නග්ගවලා අප්‍රමාණ වදබන්ධන පමුණවනවා. කළ පව්වල බලවත්කම හින්දයි මෙතරම් බිසුණු දුක් හිමිවන්නේ කර්ම විපාකය නිමවන තෙක් නෑ ගින්නෙන් දැවුනත් දිවිතොර වෙන්නේ පෙනෙනා සැම ආත ගිනි දැල් පමණිය කවදද මේ ගින්නෙන් ගැලවෙන්නේ සිතුමටවත් නැහැ මොහොතක් ඕහට දුක් ගින්නේමය දවස ගෙවෙන්නේ යටිකුරු කොට අල්ලා නිරපල්ලන් හිසගල් වෛරතුලෝ දිය සැලියේ දියරත් වෙන තුරු නොවේද ජලේ අනුවන කකුලුවානෝ දැන් නමදිය කෙලියේ සතර දෙසින් ගිනිගෙන දැවෙනා කඳු එල්විදී ඇත බසිතොත් එලියේ සතර නොදැන කරගත්තොත් පාපය නතර වෙන්න වෙන්නේ ගිනි ගුලියේ සතර නොදැන කරගත්තොත් පාපය නතර වෙන්න වන්නේ ගිනි ගුලියේ නිරපල්ලන් නිරසත්වයාව හිස යටිකුරු කරලා දිලිසෙන ගිනිදැල් සහිත ලෝදිය සැලියේ ගිල්වනවා. අනාථ නිරසත්වයා මේ ලෝදිය සැලියේ යට යමින් උඩ පාවෙමින් බුබුලු දවමින් පැසෙන ලෝදියේ ගිලෙමින් අප්‍රමාණ දුක් ගින්දරක් උහුලනවා. කොච්චර ගින්නේ දැවුනත් කර්ම විපාකයේ නිසා නොමැරී ජීවත් වෙනවා. ජීවත් වෙමින් නිමක් ඇද අනේක විද වදබන්ධනවලට මුහුණ දෙනවා. පින්වත් දරුවනි, මේ අනාථ නිරසත්වයා හිතනවා අනේ මේ තරමින්වත් දඬුවම් නතර වුණොත් කියලා. ඒත් මෙච්චර කල් Taman විදලා තියෙන්නේ අල්ප මාත්‍ර දඬුවමක් විතරයි කියලා ඒ නිරසත්වයා දැනගන්නේ නිරපල්ලෝ ඔහුව ඇදගෙන ගිහින් මහා නිරයට තල්ලු කර දැමුවට පස්සේ
සතර දෙසට දොරටු සතර විවරව ඇත මහනිරයේ එකලවරට යා හැක්කේ වසර දාසකට වරයේ එලෙස ගියද ලංවන විට දොරටු වැසී යයි සැරයේ දෙකලවරම ඇත්තේ ගිනි පමනය දුක හාතරයේ සතර දෙසින් පිත්ති උසට මාගිනි දැල් නැග එන්නේ තබන තබන පියවර ගානෙම ගිනිමය මතුවන්නේ නිරගින්නෙන් ඇඟ සම්මස්ලේ නාරද සිඳලන්නේ අගුරු වෙවි ඇඟ දැවුනත් නෑනේ අහෝ මිය දෙන්නේ නියලී දස අකුසලයේ මත් වී කම්සුවහින්